හරි අපි එහෙනම් මුලින්ම බලමු ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. ඒකෙදී අපි ගිණුම්කරණය කියන එක හඳුන්වන්න කලින් අපි බලමු ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. ඒකට හේතුව තමයි ගිණුම්කරණය මූලිකවම පදනම් වෙලා තියෙන්නේ ව්‍යාපාර මත. ව්‍යාපාරات එක්කම තමයි ගිණුම්කරණය කියන එක ගොඩ නැගෙන්නේ. ඒක නිසා අපි මුලින්ම ව්‍යාපාර කියන්නේ මොනවද කියලා හඳුනගනිමු. ව්‍යාපාර කියන්නේ මොනවද කියලා හඳුනා ගන්න කලින් ඒකෙදී අපි බලන්න ඕනේ අපි දැනගෙන ඉන්න ඕනේ අවශ්‍යතා මොනවද උවමනා මොනවද කියලා. මෙහිදී මේකෙදී අපිට අවශ්‍යතා කියන්නේ අපි මිනිසෙක් වශයෙන් අපිට ජීවත් වෙන්න අපි අනිවාර්යයෙන්ම සපයා ගන්න ඕනේ දේවල්. එතකොට ඒකෙදී අපිට දැන් හිතපු අවශ්‍යතාවය දැන් ආහාර, ඇඳුම්, පැළඳුම්, නිවාස ඒ වගේ දේවල් තමයි අවශ්‍යතා කියන්නේ. එතකොට උවමනා කියන්නේ අපි දැන් අවශ්‍යතා තියෙනවනේ. අවශ්‍යතා ඉෂ්ට කරගන්න පුළුවන් විවිධ ක්‍රම හා ස්වරූප. ඒවට තමයි කියන්නේ උවමනා කියලා. දැන් උදාහරණයක් විදිහට අපි අවශ්‍යතාවයේ ආහාර නම් උවමනා වෙන්නේ මොනවද? උවමනා වෙන්නේ එතකොට බත්, පාන්, පිට්ටු, කඩල, මුං ඇට ඔය වගේ දේවල් තමයි උවමනා වෙන්නේ. දැන් අපේ අවශ්‍යතා සීමිතයි, උවමනා අසීමිතයි. අපිට දැන් මේ අවශ්‍යතා හා උවමනා මේ දෙකම ඉෂ්ට කරගන්න අපිට ඕනි මොනවද? භාණ්ඩ ඕනි, සේවා. එතකොට භාණ්ඩ හා සේවා ඕනි අපේ අවශ්‍යතා හා උවමනා ඉෂ්ට කරගන්න. ඒකෙදි අපිට ව්‍යාපාරයක් කියන එකෙන් අර්ථ දක්වන්නේ ව්‍යාපාරයක් කියන්නේ එක්ක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන. මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ඕනේ. එහෙම නැත්නම් අලෙවි කරන්න ඕනේ. එහෙම නැත්නම් බෙදා හැරීම. ওই තුනෙන් එකක් කරන ඕනම එකකයක් තමයි ව්‍යාපාරයක් කියන්නේ. එතකොට අපිට මේක නිර්වචනය කරන්න කොහොමද? ව්‍යාපාරයක් කියන්නේ මිනිසෙකු වශයෙන් ජීවත් වීමට අපිට අවශ්‍ය අවශ්‍යතා හා උවමනා ඉෂ්ට කරගන්න ඕනි භාණ්ඩ හා සේවා එක්ක නිෂ්පාදනය කරන. එහෙම නැත්නම් බෙදා හරින, එහෙම නැත්නම් අලෙවි කරන ඕනම එකකයක් තමයි ව්‍යාපාරයක් කියන්නේ. ඊළඟට අපි බලමු මේ ව්‍යාපාර වලට ඇල්මක් දක්වන පාර්ශව කවුද කියලා. ඒ කියන්නේ දැන් මේකෙදි ව්‍යාපාරයක් කියන එක ගත්තම ව්‍යාපාරයකට ඉන්නවා අයිතිකරුවෝ ඉන්නවා, කළමනාකරුවෝ ඉන්නවා, සේවකයෝ ඉන්නවා. ඊට පස්සේ ගනුදෙනුකරුවෝ ඉන්නවා. ඊළඟට බැංකු වැනි මූල්‍ය ආයතන තියෙනවා. ඊළඟට තරඟකරුවෝ ඉන්නවා. මේ වගේ විවිධ පාර්ශව ගණනක් මේකට ඇල්මක් දක්වනවා. ඒ කියන්නේ විවිධ හේතුන් මත ඇල්මක් දක්වනවා. මෙහිදී අපිට ඒ පාර්ශව අභ්‍යන්තර හා අභ්‍යන්තර පාර්ශව බාහිර පාර්ශව කියලා පාර්ශව දෙකකට බෙදන්න පුළුවන්. අභ්‍යන්තර පාර්ශව වලට කවුද අයිති වෙන්නේ? අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ ඔය වගේ කට්ටිය. ඊළඟ බාහිර පාර්ශව වලට කවුද? ගනුදෙනුකරුවෝ, ඊළඟට බැංකු වැනි මූල්‍ය ආයතන. ඒ කියන්නේ දැන් අභ්‍යන්තර පාර්ශව කියලා ගන්නේ ව්‍යාපාරය තුල ඉඳලා ව්‍යාපාරයට ඇල්මක් දක්වන කට්ටිය. කියන්නේ ව්‍යාපාරය ඇතුලේ ඉන්න අය කට්ටිය. මේ බාහිර පාර්ශව කියන්නේ ව්යාපාරයට එළියේ. දැන් මේක ව්‍යාපාරේ නම් මේකට එළියෙන් තමයි ඉන්නේ බාහිර පාර්ශව. මේ ඉන්නේ බාහිර පාර්ශව. එතකොට ඊළඟට අපි බලමු දැන් මේ කට්ටිය දැන් ඇල්මක් දක්වන්නේ ඒ කට්ටියට යම්කිසි දේවල් ටිකක් සපය ගන්න. ඒ කියන්නේ ඒ කට්ටියට මොනවා හරි දෙයකට එයාලගේ ඒ තියෙන උවමනා අවශ්‍යතා ඉෂ්ට කරගන්න තමයි මේකට ඇල්මක් දක්වන්නේ. ඒකෙදි මෙයාලට ව්‍යාපාරයෙන් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ මොනවද? තොරතුරු. ව්‍යාපාරයේ තියෙන වැදගත් තොරතුරු තමයි මේ කට්ටියට ඕනේ. තීන්දුව తీරන ගන්න අභ්‍යන්තර හා බාහිර පාර්ශව වලට ඕනේ තොරතුරු. හරි අපි දැන් බලමු ගිණුම් කරන තොරතුරු කියන්නේ මොනවද කියලා. මේකෙදි මම කියවනේ කලින් ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශව ඉන්නවා කියලා. දැන් අභ්‍යන්තර පාර්ශව ඉන්නවා, බාහිර පාර්ශව ඉන්නවා. එතකොට ඒ කට්ටිය විවිධ හේතුන් මත මේ ව්‍යාපාරයට ඇල්ම දක්වනවා.
දැන් මම කලින් කිව්වනේ අභ්‍යන්තර පාර්ශවයි බාහිර පාර්ශවයි. එතකොට අභ්‍යන්තර පාර්ශවය මොකටද? ඒ කට්ටියගේ ලාභේ වැඩි කරගන්න. එහෙම නැත්නම් සේවකයෝ නම් ඒ කට්ටියගේ වැටුප වැඩි කරගන්න. එහෙම නැත්නම් ඒකේ අයිතිකාරයෝ ලාභය නැත්නම් ව්‍යාපාරයේ වර්ධනය ඒ වගේ දේවල්. බාහිර පාර්ශවය මොකටද? බාහිර පාර්ශවය ගත්තොත් අපි කිව්වේ ගනුදෙනුකරුවෝ. එහෙම නැත්නම් බැංකු වැනි මූල්‍ය ආයතන. ඒ කට්ටියට ඕනේ ඒ කට්ටියගේ එක්ක මේ ණය පහසුකම් සපයන්න. එහෙම නැත්නම් ගුණාත්මක භාණ්ඩ හා සේවා ගන්න. ඒ වගේ දේවල්නේ. එතකොට ඒ වගේ විවිධ අරමුණු මත මේකට ඇල්මක් දක්වනකොට අපිට ඕන වෙනවා ව්‍යාපාරය පිළිබඳ තොරතුරු. ඒ තොරතුරු අපිට ඕනි වෙන්නේ මොකටද? ව්‍යාපාර පිළිබඳව එක්ක ආර්ථික තීරණ ගන්න, එහෙම නැත්නම් නිගමන වලට එළඹෙන්න. මේ වගේ දේවල් වලට ඕන වෙනවා ගිණුම් කරන තොරතුරු. මේ තොරතුරු අපිට බෙදන්න පුළුවන් ප්‍රමාණාත්මක සහ ප්‍රමාණාත්මක නොවන. නොවන කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරිද? ඊළඟට මේ ප්‍රමාණාත්මක තොරතුරු කියන එක ආපහු බෙදන්න පුළුවන් මූල්‍ය සහ මූල්‍ය නොවන. හරිනේ? ඊළඟට මේ මූල්‍ය තොරතුරු කියන එකත් ආපහු බෙදන්න පුළුවන් මූල්‍ය ගිණුම් කරන තොරතුරු මූල්‍ය ගිණුම් කරන තොරතුරු ඊළඟ කළමනාකරණ ගිණුම් කරන තොරතුරු. කළමනාකරණ ගිණුම් කරන තොරතුරු. ඊළඟට අපි බලමු මේකින් එක මොනවද මේකින් කියන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි බලමු ප්‍රමාණාත්මක තොරතුරු කියන්නේ මොනවද කියලා. ඒකෙදි ප්‍රමාණාත්මක තොරතුරු කියන්නේ කිසියම් මිනුම් දණ්ඩක් භාවිතා කරලා මනින්න පුළුවන් තොරතුරු. ඒ කියන්නේ මුදලින් හෝ ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් හෝ වයසින් අවුරුදු වලින් හෝ ඒ වගේ මොනවාකින් හරි මනින්න පුළුවන් තොරතුරු තමයි ප්‍රමාණාත්මක තොරතුරු කියන්නේ. ඊළඟට ප්‍රමාණාත්මක නොවන තොරතුරු කියන්නේ එසේ මනින්න බැරි තොරතුරු. හරිනේ? ඊළඟට තියෙන ප්‍රමාණාත්මක තොරතුරු යටතේ තියෙනවා මූල්‍ය තොරතුරු. මූල්‍ය තොරතුරු කියන්නේ අපිට කිසියම් විනිමය මාධ්‍යයක් උපයෝගී කරගෙන මනින්න පුළුවන් තොරතුරු. ඒ කියන්නේ යම්කිසි මුදල් ලේඛකයකින් මනින්න පුළුවන් තොරතුරු තමයි මූල්‍ය තොරතුරු කියන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් කියනවා ව්‍යාපාරයකට ලී බඩු අලුතෙන් එකතු කරා රුපියල් 25000ක. එතකොට මේ 25000 කියන්නේ මුදලින් මනින්න පුළුවන් දෙයක් නේ. එතකොට ඒකට තමයි කියන්නේ මූල්‍ය තොරතුරු කියලා. ඊළඟ මූල්‍ය නොවන තොරතුරු කියන්නේ මුදල් වලින් මනින්න බැරි තොරතුරු. හැබැයි එයාලා මනින්න පුළුවන් කිසියම් මොකක් හරි මිනුම් දණ්ඩක් භාවිතා කරලා. හැබැයි මුදලින් මනින්න බෑ. ඒකට උදාහරණයක් තමයි දැන් කියන්නකෝ ව්‍යාපාරයේ ඉන්න කළමනාකරුගේ වයස අවුරුදු 45යි. ඒක මනින්න පුළුවන් අවුරුදු වලින්. හැබැයි මුදලින් මනින්න බෑ. ඒ වගේ දේවල් වලට තමයි කියන්නේ මූල්‍ය නොවන තොරතුරු කියලා. අපි ගිණුම් කරන්නේදී මෙතනින් ඉදිරියට අපි හදන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මේ මූල්‍ය තොරතුරු කියන එක විතරයි. හරිනේ? මේ මූල්‍ය තොරතුරු ගැන විතරයි අපි හොයලා බලන්නේ ඉස්සරහට. මේවා තමයි අපිට වැදගත් වෙන්නේ. ඊළඟට මේ මූල්‍ය ගිණුම් කරන තොරතුරු කියන්නේ දැන් ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන බාහිර ආභ්‍යන්තර කියලා පාර්ශ්ව දෙකක් තියෙනවානේ. ඒ බාහිර පාර්ශ්ව වලට අවශ්‍ය තොරතුරු තමයි මූල්‍ය ගිණුම් කරන තොරතුරු. එතකොට ඒ ව්‍යාපාරයේ ඉදිරි පැවැත්ම සඳහා ඒකේ කළමනාකරුවන්ට ඕනි තොරතුරු. ඒ ව්‍යාපාරික සේවකයන්ට කළමනාකරුවන්ට අයිතිකරුවන්ට ඕනි තොරතුරු තමයි කළමනාකරණ ගිණුම් කරන තොරතුරු කියන්නේ. හරිනේ? දැන් අපි ගිණුම් කරන තොරතුරු කියන්නේ මොනවද කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු මේවා ආශ්‍රයෙන් අපි කොහොමද ගිණුම් කරණයට නිර්වචනයක් කොහොමද සපයන්නේ කියලා. හරි එහෙනම් අපි බලමු දැන් ගිණුම්කරණයේ නිර්වචනය කරන්නේ කොහොමද කියලා. දැන් මම මුලින් කිව්වා ව්‍යාපාර තියෙනවා. ඒකට ඇල්මක් දක්වන පාර්ශව ඉන්නවා.
ඊළඟට ඒ ඇල්මක් දක්වන පාර්ශව ඒ ඇල්මක් දක්වන්නේ විවිධ හේතුන් මත. ඒවට ඒ කට්ටියට ඕනි ගිණුම් කරන තොරතුරු, ඒ තොරතුරු විවිධ ස්වරූප ගන්නවා කිව්වා. ඒකෙදි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ මූල්‍යමය තොරතුරු විතරයි කියලා කිව්වා. ඒ ආශ්‍රයෙන් අපි බලමු ගිණුම්කරණය කොහොමද නිර්වචනය කරගන්නේ කියලා. ඊළඟ මුලින්ම ඉන්නවා කවුද? ව්‍යාපාර කියන දේ ඉන්නවා. ඊළඟට ඇල්මක් දක්වන පාර්ශව තියෙනවා. පාර්ශව ඊළඟට තොරතුරු. තොරතුරු වල අපිට අවශ්‍ය වෙන්නේ මොනවද? මූල්‍ය තොරතුරු. මූල්‍ය තොරතුරු විතරයි අපිට අවශ්‍ය වෙන්නේ මෙතන මේකෙදි. අපි කොහොමද නිර්වචනය කරගන්නේ? ව්‍යාපාරයක් කියන්නේ දැන් ගිණුම්කරණය කියන්නේ ඒ ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීමට හා නිගමනවලට එළඹීමට හැකිවන පරිදි මූල්‍යමය ස්වරූපයක් ගන්නා තොරතුරු රැස් කිරීම ඊළඟට තොරතුරු වාර්තා කිරීම, ඊළඟට වර්ග කිරීම, ඊළඟට සාරාංශ කිරීම, ඊළඟට විශ්ලේෂණය කිරීම. මේ සියල්ල ඇතුළත් ක්‍රියාවලිය තමයි ගිණුම්කරණය කියන්නේ. ගිණුම්කරණය කියන්නේ ඒකට. හරිනේ? ඔන්න ආපහු කියනවා. ගිණුම්කරණය කියන්නේ ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවවලට ආර්ථික තීරණ ගැනීමට හා නිගමන වලට එළඹීමට හැකිවන පරිදි මූල්‍යමය තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම යන ක්‍රියාවලීන් ඇතුළත් සම්පූර්ණ ක්‍රියාවලිය තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. හරිනේ ඒක? ඊළඟට මේක ඇතුලේ තියෙනවා, මේකෙදි අපිට ගිණුම්කරණ නිර්වචනය ඇතුලේ හම්බ වෙනවා ගිණුම්කරණයේ කාර්යයන් 5ක් හම්බ වෙනවා අපිට. මේ තියෙන්නේ ගිණුම්කරණයේ කාර්යයන් තියෙනවා 5ක්. මොනවාද? තොරතුරු රැස් කිරීම, ඊළඟට වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම හා විශ්ලේෂණය කිරීම. හරි, එහෙනම් අපි අද කතා කරා මොනවද ව්‍යාපාර කියන්නේ, මොනවද ඇල්මක් දක්වන පාර්ශව කියන්නේ, මොනවද තොරතුරු කියන්නේ, ඊළඟට ඒ ආශ්‍රයෙන් ගිණුම්කරණය කොහොමද අපි නිර්වචනය කරගන්නේ කියලා. ඒකෙදි අපිට අපි ගිණුම්කරණය කියන නිර්වචනය ඇතුළේ තිබ්බ කාර්යයන් 5ක් තිබ්බා. මේ එකින් එක කාර්ය පිළිබඳව අපි වැඩිදුර විස්තර ඊළඟ දවසේදී අපි කතා කරමු.